අතේ තියෙන සල්ලි ටික මාසෙන් දෙකකින් ඩබල් කරලා දෙනවා කියන හොර ජාවාරම් වලට එහෙමත් නැත්නම් ඇප්ස් වලට අවු වෙලා සල්ලි නාස්ති කරගෙන ඔයාලට ඇති වෙලාද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටමයි. අද මම කියන්න යන්නේ කිසිම රිස්ක් එකක් නැතුව ඔයාගේ සතයක්වත් නාස්ති වෙන්න නොදී නීත්‍යානුකූලව සහ බුද්ධිමත්ව තමන්ගේ මුදල් දෙගුණ කරගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම පහක් ගැන. වීඩියෝ එකට ලයික් එකක් දාලම අපි පටන් ගමු. අංක 1 ස්ථාවර තැන්පතු. මුදල් නැතිවීමේ අවදානම 100ට බිඳුවක් වෙන සරලම ක්‍රමය මෙයයි. ක්‍රමය ලංකාවේ පිළිගත් රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක දිගුකාලීන ස්ථාවර තැන්පතුවක් දැමීම. ඩබල් වෙන්නේ කොහොමද? පොලි අනුපාතය අනුව උදාහරණයක් ලෙස 110 112 වැනි පොලියක් ලැබුණොත් වසර 6ක් 7ක් ඇතුළත ඔබේ මුදල කිසිම අවදානමක් තොරව ඉබේම ඩබල් වේ. අංක 2 භාණ්ඩාගාර බිල්පත් සහ රජය විසින් නිකුත් කරන නිසා සල්ලි නාස්ති වීමට හෝ හයිමි වීමට කිසිදු ඉඩක් නැත. ක්‍රමය ශ්‍රී ලංකා මහා බැංකුව මගින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මාස 6 3 12 හෝ ත්‍රිගුකාලීන බෙදුම් කරවල ආයෝජනය කිරීම. වාසිය බැංකු පොලියට වඩා වැඩි ප්‍රතිලාභයක් ඇතැම් කාලවලදී මේ හරහා ලබාගෙන මුදල් වේගෙන් දෙගුණ කරගත හැකිය. අංක 3 අන්‍යෝන්‍ය අරමුදල්. කොටස් වෙළඳපොළ ගැන ලොකු දැනුමක් නැති හැබැයි බැංකු පොලියට වඩා වැඩි ලාභයක් ඕන අයට ගැලපේ. ක්‍රමය ශ්‍රේෂ්ඨය පිළිබඳ ප්‍රවීණයන් විසින් පාලනය කරන අරමුදලක මුදලක් ආයෝජනය කිරීම. වාසිය ඔබත් ඔබේ මුදල් ආරක්ෂිත සහ ලාභදායී තැන් කිහිපයක් බෙදා ආයෝජනය කරන නිසා අවදානම ඉතා අඩුය. අංක 4 නිශ්චල දේපළ. සල්ලි නාස්ති නොවන බවට තියෙන හොඳම සහතිකය තමයි ඉඩමට ආයෝජනය කිරීම. ක්‍රමය සංවර්ධන වන ප්‍රාදේශිකයකින් වටිනාකමක් ඇති ඉඩමක් මිලදී ගැනීම. ඩබල් වෙන්නේ කොහොමද? වසර කිහිපයක් යන විට ඉඩම් මිල ශීඝ්‍රයෙන් ඉහළ යන නිසා ඔබේ යෙද වූ මුදල වසර 3-5ක් වැනි කෙටි කාලයකින් වුවද දෙගුණ කරගත හැකිය. අංක 5 රන් ආභරණ හෝ රන් කාසි. මුදලාගේ බිඳ වැටෙන කාලවලදී මුදල් ආරක්ෂා කරගන්න තියෙන හොඳම ක්‍රමයකි. ක්‍රමය කෑට් 24 හෝ 22 රන් කාසි හෝ බිස්කට් මිලදී ගෙන තබා ගැනීම. වාසිය ලෝක වෙළඳපොලේ රන් මිල දිගින් දිගටම ඉහළ යන නිසා ඔබේ මුදලේ අගය කිසිවෙකටත් අඩු නොවේ. සල්ලි ඩබල් කරන යනකොට අනිවාර්යෙන් මතක තියාගන්න. මාසෙන් දෙකෙන් ඩබල් කරලා දෙනවා කියලා වෙබ් අඩවි හෝ පුද්ගලයන්ට හවුවෙන්න එපා. ඒවා 100%ක්ම වංචාවන් වේ. සල්ලි ඩබල් කරගන්න නම් කාලය සහ ඉවසීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් මේ ක්‍රම පහෙන් ඔයා දැනටම පාවිච්චි කරන ක්‍රමය මොකද කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ජය වේවා.